මේවා මේ ගණන් හදන්න බැරි තියරි බැරි වුණාම. එතකොට ඔයා කියයි නෑ සර් මට ප්‍රක්ෂිප්ත තියරි පුළුවන් නේ. පුතා ඔයා ඔය තියරි පුළුවන් කියලා හිතන් ඉන්න විදිහ වැරදි. ගොඩක් ළමයි ගොඩක් ගුරුවරු පවා හිතනවා ළමෙක්ට තියරි උගන්වනවා කියන්නේ මේ එකම තියරිය 5-6 සැරේ කිය ඉන්නේ කියලා. ඒක නෙමෙයි පුතේ තියරියක් උගන්වනවා කියන්නේ. තියරියක් උගන්වනවා කියන්නේ ඒකට අදාළ ඒ මූලධර්මය ඇප්ලිකේෂන් එක පැහැදිලි කරන්න ඕනේ. මේක මෙන්න මෙහෙම තමයි යෙදෙන්නේ කියලා. විභාගයට වැදගත් ඒක. නැතුව මම කියන වාක්‍ය කීප සැරයක් කියන එක නෙමෙයි. ඔයා ඉගෙන ගන්න ඕන එක යෙදීමත් එක්ක. ඇප්ලයි වෙන විදිහ ඔලුවට ගත්තොත් තමයි ඒක තමුන්ට තේරෙන්නේ. ඒ කියන්නේ ප්‍රක්ෂිප්ත ගුරුත්වයට තේ සිරස්චලිත ප්‍රක්ෂිප්ත ඉගෙන ගත්ත ළමයාට ඔලුව තියෙන්න ඕනේ. ඔලුවේ තියෙන්න ඕනේ මොන සිරස්චලිතයක උනත් ප්‍රක්ෂිප්ත උනත් පියාසර කාලයට බලපාන්නේ සිරස් උස කියන එක. නැත්නම් සිරස්චලිතය කියන එක. පියාසර කාලයට බලපාන්නේ සිරස්චලිතය කියන කොළුවේ තියෙන්න ඕනේ.